ඉතින් හාවගේ ඉබ්බගේ කතාව දන්නවනේ ඔයාලා. හාවගේ ඉබ්බගේ කතාව පුංචි කාලේ ඉගෙන ගත්ත කතාවක් නේ. හාවයි ඉබ්බයි තරඟට දුවනවා. හාවා දුවගෙන ගිහිල්ලා ගහක් මුල නිදා ගන්නවා. එයාට නිින්ද යනවා. ඉබ්බා හිමින් ජය කනුව පහු කරනවා. ඉබ්බා දිනනවා. හාවා පෙරදෙනවා. ඉගෙන ගන්න තියෙන පාඩම මොකද්ද? හාවා හිතනවා එකකින් පස්සේ තමන් සතු අදි탁සේරුව හින්දා තමන්ට ජයග්‍රහණය ලබන්න බැරි වුණා කියලා. ඉබ්බා හිතනවා තමන්ගේ ඉලක්කයට යන්න මොකක් හරි නේද? මොකක් හරි ඉලක්කයකට යන්න අප්‍රතිහත වීරිය උත්සාහය එහෙම නැත්නම් කැපවීම තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් කියලා ඉබ්බා හිතනවා. එයා ඒකෙන් ඒ පාඩම ඉගෙන ගන්නවා. ඊට පස්සේ සති දෙකකට විතර පසුව හාවා තමන්ගේ වැරදි ටික ඔක්කොම හදාගෙන යට වැරදුණු තැන් ටික ඔක්කොම හදාගෙන එයාගේ අඩුපාඩු ටික ඔක්කොම හදාගෙන ඉබ්බට ගිහිල්ලා ආරාධනාවක් කරනවා අපි ආපහු දාවන තරගයක් තියමු. මොකද කියන්නේ කියලා. ඉබ්බා දැන් කොහොමද දිනලා ඉන්නේ? හරි අවුලක් නැහැ. අපි ආපහු තරගේ තියමු කියලා ඉබ්බා එකඟ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙදාපාර හාවා කම්මැලි වුණෙත් නැහැ, නිදාගත්තෙත් නැහැ, මග නතර වුණෙත් නැහැ, මොකුත් නැහැ. හීයක වේගයෙන් ආරම්භක ස්ථානයේ ඉඳලා හීයක වේගයෙන් දිනුම් කණුව පහු කරා. ඉබ්බා වැඩේ නතර කරේ නැහැ. අතරමඟදී තරගය නතර කරේත් නැහැ, මොකුත් නැහැ. පෙරදෙන බව දැනගත්තා. ඒත් එයා තරගය අවසන් කරා. හරි. එකල්ලා හාවා දැන් හිතනවා තමන්ට කැපවීමක් තියෙනවා නම් උත්සාහයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරා යන්න පුළුවන්. අඩුපාඩු හදාගත්තොත් තමන්ගේ ඉලක්කය තමන්ට ලබා ගන්න පුළුවන්. තමන්ගේ අරමුණට යන්න පුළුවන් කියලා හාවා හිතනවා. ඉබ්බා හිතනවා ඉලක්කයක් වෙනුවෙන් ඉදිරියට යනකොට නිසි කලට වේලාවට අවශ්‍ය වේගය තිබුණ නැත්තම් සමහර විට ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. දැන් මේ වැඩේ ඉබ්බට වුණා. ඒ නිසා තරගයකදී අවශ්‍ය වේලාවදී වේගය සහ ඒ කලමනාකාරීත්වය හරියට තියෙන්න ඕන කියලා ඉබ්බා හිතනවා. තවත් සති දෙකකට විතර පස්සේ ඉබ්බා ගිහිල්ලා ආපහු හාවට යෝජනාවක් කරනවා අපි ආයෙත් තරගයේ තියමු කියලා. හාවා එකඟ වෙනවා. දැන් හාවා ඊට වැඩි එහෙන ගැම්මෙන් ඉන්නේ. ඇයි? දැන් බය වෙන්න දෙයක් නැහැ. දැන් හාවත් දිනුම්. ඊට පස්සේ එයා ඒ ගැම්මෙන්ම කියනවා හරි අපි ආපහු දාවර තරගයේ පවත්වමු කියලා. ඉබ්බා කියනවා දැන් අපි එකම පාරේ දෙපාරක් දිව්වනේ දැන්. ඒ නිසා අපි ගමන් මාර්ගය වෙනස් කරමු. අපි පාර වෙනස් කරලා දුවමු කියලා ඉබ්බා කියනවා. හාවත් ඒ වැඩේට කැමති වෙනවා. දැන් මෙන්න තරඟේ ආපහු සුපුරුදු පරිදි පටන් ගත්තා. ඉබ්බා හෙමින් දුවගෙන යනවා. හාවා ආපහු සැරයක් හීයක වේගයෙන් ඉබ්බාව පසු කරමින් දුවගෙන ගියා. මෙහෙම දුවගෙන යනකොට හාවට හම්බෙනවා විශාල ගඟක් හම්බෙනවා. හරි? ඉතින් දැන් මේ ගඟ ළඟ මෙයා ඇවිල්ලා නතර වෙනවා. කවුද? හාවා ඇවිල්ලා අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්නවා. ගඟෙන් ඈතර වෙලා යන්න බෑ. මහා ජල කඳක්. හරි? මේ ගඟෙන් එහාට පනින්නත් බෑ. මෙයාට පීනගෙන යන්නත් බෑ. දැන් මොකද කරන්නේ? හාවා බලන් ඉන්නවා. ඉබ්බා හෙමින් හාවා ළඟට ඇවිල්ලා කින්ඩියට වගේ හාවා දිහා බලලා පීනගෙන ගිහිල්ලා ගඟෙන් ඈතර වෙලා ජය කනුව ගාවට යනවා. හාවා පරදිනවා. ඉබ්බා දිනනවා. ඉතින් හාවා හිතනවා තරගකරුගේ නැත්නම් තමන්ගේ විරුද්ධවාදියාගේ දුර්වලතා මනාව අවබෝධ කරගත්තොත් ඒ දුර්වලතා හඳුනාගෙන ඒ අනුව විසඳුම් හොයලා ඒ අනුව වැඩ කරලා තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඉබ්බා හිතනවා. හාවා හිතනවා කොච්චර වේගවත් වුණත් වැඩක් නැහැ. කොච්චර වේගයෙන් ඉදිරියට ගියත් වැඩක් නැහැ. පවතින తත්වය අවබෝධ කරගෙන ඒ අභියෝගය ජය ගන්නට හරියට කල්පනා කරේ නැත්නම්
ජයග්‍රහණය ලබා ගන්නට හරියට ප්ලෑන් කරේ නැත්නම් මැච් එක ගහන්න බෑ කියලා හාවා හිතනවා. ඊටත් සති දෙකකට විතර පස්සේ ආපහු හාවා යෝජනා කරනවා අපි ආපු සැරයක් තරගයේ තියමු කියලා. ඉබ්බත් එකඟ වෙනවා. හැබැයි මෙදා පාර දෙන්න තරගයේ තියන ටිකක් වෙනස් විදිහකට. සහායක දිවීමක් විදිහට තමයි දැන් දෙන්න මේ ඉලක්කය කරා යන්න හදන්නේ. සහාය දිවීමක් විදිහට. දැන් කොහොමද සහාය දුවන්නේ? හාව ඉබ්බව කරේ තියාගෙන දුවනවා. හාවට වේගෙන් දුවන්න පුළුවන්නේ. දැන් හාව දුවන්නේ ඉබ්බව කරේ තියාගෙන. සහාය දිවීමක් දැන් යන්න වැඩි. ඉතින් මම දුවගෙන යනවා. දුවගෙන ගිහලා අවසානයේ මම නතර වෙන්නේ කොතනද? අර ගඟ ගාව. ගඟෙන් ඈතර වෙලා යන්න විදිහක් නැහැ හාවට. හැබැයි ඊට පස්සේ මොකද කරන්නේ? හාවා ඉබ්බගේ කරෙන් බැහැලා නගිනවා ඉබ්බගේ කරට. දැන් ඉබ්බා හාවව කරේ තියාගෙන ගඟෙන් ඈතර වෙනවා. හරි අපූර්ව දැන් හාවගේ ඉබ්බගේ කතාවක් දැන් අපි මේ කතා කරන්නේ. යන්න ඉස්සරහට බලන්නකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? ගඟෙන් ඈතර වෙනවා. ආපහු මොකද කරන්නේ? හාවා ඉබ්බගේ කරෙන් බැහැලා ගඟෙන් එකට ගිහිල්ලා ඉබ්බව කරේ තියාගෙන ආපහු සැරයක් වේගෙන් ගිහිල්ලා ජය කනුව පසු කරනවා. දෙන්නම ජයග්‍රහණය ලබනවා. ඉතින් හාවයි ඉබ්බයි මෙන්න මෙහෙම නිගමනයකට එනවා අවසානයේ. මොකද්ද? එකිනෙකාගේ හැකියාවන් එහෙම නැත්නම් නිපුණතාවයන් විවිධාකාරයි. නිපුණතාවයන් විභව ශක්තියින් විවිධාකාරයි. ජයග්‍රහණයකදී සතුටු වෙන්න පුළුවන්. ජයග්‍රහණයකදී සතුට අපි භුක්ති විඳිනවා. සතුටු වෙන්න පුළුවන්. ඒ වුණාට එකිනෙකාට ආවේනික වූ කුසලතා, නිපුණතා නැත්නම් ශක්තියින් ගොඩක් තියෙනවා. එකිනෙකාට ආවේනික වෙච්චි හැකියාවන් විවිධාකාරයි. පොදු අරමුණකදී මේ එකිනෙකා සතු සුවිශේෂී හැකියාවන් එකට එකතු කරගෙන පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරොත් හැමෝටම ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. පොදු ඉලක්කයක් වෙත හැමෝටම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන්ම හැමෝටම මැච් එක ගහගන්න පුළුවන්.